නුවර එළියට ඇතුළු වන විට පරිසරය වෙලාගෙන තිබුණේ දැඩි මීදුමකිනි. එය හරියටම අපේ ජීවිතවලට ඇතුළු වෙමින් තිබූ අද්භූත රහසක් වැනිය. වාහනයේ වීදුරු ජනෙල් වලින් පිටත පෙනුනේ සුදු පැහැති දුම් රොටු පමණි. ඉදිරිපස අසුනේ රියදුරු පසෙකින් මා වාඩි වී සිටියොද. මගේ මුළු අවධානයම යොමු වී තිබුණේ පසුපස අසුන වෙතය. මගේ හදවතේ ගැස්ම වාහනේ එන්ජිමේ ශබ්දයට වඩා වේගවත් වී තිබුණි. පසුපස අසුනේ මගේ සුරූපී පිරිඳ නෙත්මී සහ ඇගේ තුරුලී සිටි අපගේ කුඩා පුතුත් ඔවුන්ට පසෙකින් මගේ පාසල් කාලයේ සිටම හොඳම මිතුරා වූ දැන් ව්‍යාපාරික ලෝකයේ ඉහළම තැනක සිටින කමල් අසුන්ගෙන සිටියහ. කමල් වයස අවුරුදු 35ක් පමණ වුවද ජිම් යාමෙන් සහ ක්‍රීඩා කිරීමෙන් ලත් මනා පෞරුෂය නිසා ඔහු පෙනුනේ බොලිවුඩ් නළුවෙකුමෙනි. ඔහුගේ දැස්වල තිබුණේ කාන්තාවන් වශී කරගන්නා සුළු ගැඹුරු අමුතු දීප්තියකි. මේ ගමන සැලසුම් කළේ ඔහුය. ඔහුගේම වියදමින් ඔහුගේම බංගලාවක නිවාඩුවක් ගත කිරීමට අපට ආරාධනා කළ විට එය ප්‍රතික්ෂේප කිරීමට මට නොහැකි විය. නමුත් දැන් මට සිතින්නේ එය මම ගත් වැරදිම තීරණය බවයි. වාහනය වංගුවක් ගන්නා සෑම විටම පසුපස අසුනේ සිදුවන දේ මං කණ්ණාඩියෙන් බලා සිටියෙමි. සීතල වැඩිවන විට නෙත්මි මදක් හැකිලී සිටියාය. නෙත්මිට සීතලයි වගේ. මේ ජැකට් එක දාගන්න. කමල් තමන් ඇඳ සිටි මිල අධික හම් ජැකට් එක ගලවා නෙත්මිගේ උරහිස වටා දැම්මේය. එම ජැකට් එකේ තාමත් රැඳී තිබුණ ඔහුගේ ශරීරයේ උණුසුම සහ ඔහු භාවිත කරන මිල අධික සුවඳ විලවුන්වල සුවඳ නෙත්මිට දැනින්නට ඇත. ඇය පොරවා ගන්නා විට කමල්ගේ දෑත් ඇගේ ගෙල වටා ගොස් ජැකට් එක සකස් කළේය. ඔහුගේ ඇඟිලි තුඩු ඇගේ ගෙල පිටුපස ඇති සියුම් කෙස්රොදවල් අතර දැවටෙනු නම දුටුවෙමි. නෙත්මිගේ දෑස් මොහොතකට පියවුණි. ඇය කන්දාඩියෙන් මා දෙස බැලුවේ අබිරහස් බැල්මකි. මම වහාම අහක බලාගත්තෙමි. පිරිමියෙකු ලෙස මගේ සිතේ හැටගත් ඊර්ෂ්‍යාව මම යටපත් කරගත්තේ අමාරුවෙනි. අපි නවාතැන් පොළට ළඟා වන විට සවස 3 පමණ වී තිබුණි. එය තේවතුයායක් මැද කඳු මුදුනක පිහිටි හුදකලා යට ප්‍රිජිතපන්නේ බංගලාවකි. වටපිටාවේ කිසිදු මිනිස් වාසයක් නොවිය. ඝන මීදුම නිසා අඩි 10ක් එහා පෙනුනේ නැත. බංගලාවේ පාලකයා යතුරු දී පිටව ගිය පසු මුළු බංගලාවම අපට තනි විය. නිහඬතාවය කොතරම් දෙයත් අපගේ හුස්ම ගන්නා හඬ පවා එකිනෙකාට ඇසෙන තරම් විය. ගොඩනැගිල්ල පැරණි වුවත් ඇතුළත පහසුකම් ඉතා නවීන විය. අපි වොෂ් එකක් දාගෙනම ඉමුද? පහළ ස්වභාවික පූල් එකක් තියෙනවා. කමල් ඇසුවේ ජනේලයෙන් පිටත පෙනෙන දියපාර දෙස බලමිනි. ඔහුට මේ පරිසරයේ හුරු පුරුදු බව පෙනුනි. "ඔව් කමල්, වතුර ටිකක් බැස්සනම් මහන්සියයි." නෙත්මිගේ හඬේ තිබුණේ සැහැල්ලුවට වඩා යටපත් වූ උද්‍යෝගයකි. ඇය මගේ දෙස බැලුවේවත් නැත. අපි බඩු බාහිරාදිය කාමරවලට දමා පහළ ඇති ස්වභාවික ජල තටාකය විට ගියෙමු. දරුවා තවම නිදිය. මම දරුවාගේ ආරක්ෂාවට වරින් වර ගොඩට ඒමටත් තටාකේ කෙළවරක සිට ඔවුන් දෙස බලා සිටීමට තීරණය කළෙමි. මට වතුරට බැසීමට තරම් මානසික නිදහසක් නොතිබුණි. කමල් සහ නෙත්මි වතුරට බැස්සෝය. පරිසරය නිහඬය. ඇසෙන්නේ දියපාරේ හඬ සහ කුරුල්ලන්ගේ හඬ පමණි. නෙත්මි ඇඳ සිටියේ දිය නෑමට සුදුසු ඇඳුමකි. වතුරේ සීතලට ඇගේ සිරුර ගැහෙමින් තිබුණත් ඇය කමල් සමග කතා කරමින් සිනාසුනාය. ඔවුන් දෙදෙනා අතර තිබූ මිත්‍රත්වය ඊට එහා ගිය යමක් බවට පරිවර්තනය වෙමින් පවතින බවක් මගේ යටිසිත අනතුරු ඇඟවීය. කමල් ඇය දෙස බලා සිටියේ සාමාන්‍ය මිතුරෙකු දෙස බලනවාට වඩා එහා ගිය අර්ථවත් බැල්මකිනි. ඔහුගේ බැල්ම ඇගේ මුහුණේ සෑම ඉරියව්වක්ම ග්‍රහණය කරගනිමින් සිටියේය. හදිසියේම මගේ දුරකථනය නාද විය. එය කාර්යාලයේ නා හදිසි අමතුමකි. මේ වෙලාවේ හැටියට එය මට මහත් කරදරයක් විය. "සුරේෂ්, ඔයා කතා කරලා එන්න. අපි ටිකක් නාලා එන්නම්." නෙත්මි කීවාය. මම ගල්තලාව මත හිද දුරකථනයට පිළිතුරු දෙමින් පහළ සිටින දෙදෙනා දෙස බලා සිටියෙමි. දියපාරේ මැදට වන්නට වතුර තරමක් ගැඹුරුය. ගල් ලිස්සන සුළුය. නෙත්මි එක්වරම පය ලිස්සා ගියාය. "අම්මෝ, ඇය කෑගසුවාය.
ඒ ක්ෂණයෙන්ම කමල් ඇයව අල්ලගත්තේය. ඔහුගේ ශක්තිමත් ඈත් ඇගේ ඉඟටිය වටා තදින් යති ගියේ. ඇයට දිය පහරට ගසාගෙන යාමට ඉඩ නොදෙන්නාක් මෙනි. ඇය සමබරතාවය ලබා ගැනීමට ඔහුගේ පපුවට හේතු වූවාය. ඒ මොහොතේ කාලය නතර වූවාක් මෙන් විය. කමල් ඇයව අතහැරියේ නැත. නෙත්මිද ඉවතට පැන්නේ නැත. තත්පර ගණනාවක් ඔවුන් එලෙසම දැස් දෙස බලාගෙන සිටියහ. ඈත සිට බලන මට පෙනුනේ ඔවුන් නිකම්ම වැළඳගෙන සිටිනවා නොව නිහඬව යම් පණිවිඩයක් හුවමාරු කරගන්න ආකාරයයි. කමල් යමක් ඇයට කොදුරා කියනු මම දුටුවෙමි. නෙත්මි මද සිනහවක් පෑවාය. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට වියා. මම දුරකථන ඇවතුම විසන්ධි කළෙමි. නමුත් මම එතනට දිව ගියේ නැත. මගේ දෙපා ගල් වී තිබුණි. පරිස්සමෙන් නෙත්මි මෙතන ගල් ඉස්සනවා. කමල්ගේ හඬ සුළඟත් සමග මට ඇසුණි. ඔහු ඇයව නිදහස් කළේ ඇය හොඳින්ම ඔහු දෙස බලා ස්තුති කළ පසුවේය. රාත්‍රිය උදා විය. කඳුකරයේ සීතල ඇට මිදුණු විනිවිද යන තරම් දැඩි විය. මුළු පළාතම ඝන මීදුමින් වැසී ගොසිනි. බංගලාවේ සාලයේ තිබූ ගිනි උදුන දල්වා තිබුණත් මගේ සිතේ තිබූ සීතල එයින් මැකී ගියේ නැත. අපි රාත්‍රී ආහාරය ගෙන සාලයට වී සිටියෙමු. නෙත්මි සිටියේ කෙටි නිදන එදුමකින් සැරසි ඝනකම් ලොම් රිද්දක් පොරවාගෙනය. දවල් ලිස්සා යාම නිසා ඇගේ වලලු කර උලුක්කු වී ඇති බව ඇය කීවාය. ඇය වරින් වර මුහුණ එඹුල් කරමින් කකුල අත ගෑවාය. "කෝ නෙත්මි, කකුල පෙන්නන්න. මන් ළඟ පිටරටින් ගෙනාපු හොඳ ස්ප්‍රේ එකක් තියෙනවා." කමල් බහා ඉදිරිපත් වියා. "අනේ කමක් නෑ කමල්." සුරේෂ්කයි. නෙත්මි මදක් ලැජ්ජාවෙන් මෙන් එහෙත් දෙගිඩියාවෙන් කීවාය. "සුරේෂ් පුතාව නිදි කරවනවනේ. මම ගන්නම්." මේ වෙලාවේ බෙහෙත් දැම්මේ නැත්තල් හෙට ඇවිදින්න බැරි වෙයි. කමල්ගේ හඬේ තිබුණේ මිත්‍රත්වයට වඩා වැඩි අයිතියකි. මම දරුවා වඩාගෙන කාමරයට ගියද දොර සම්පූර්ණයෙන්ම වැසුවේ නැත. මම දොර රෙද්දාස්සෙන් සාලය දෙස බලා සිටියෙමි. කාමරයේ විදුලි බුබුල නිවා දමා තිබු නිසා මා සිටියේ අඳුරේය. සාලයේ එළිය නිසා මට උන්ව පැහැදිලිව පෙනුනි. කමල් නෙත්මිනේ ඉදිරියෙන් දන ගසා ගත්තේය. ඔහු ඇගේ ඉදිමී තිබූ වලලු කර ප්‍රදේශය සියුම්ව පරීක්ෂා කළේය. ඔහුගේ ස්පර්ශය ඊටා මෘදු විය. ඔහු ස්ප්‍රේ එක ගසා ඇගේ කකුල පිරිමදින්නට වියා. කාමරය පුරා මින්තොල් සුවඳ පැතිරී ගියේය. එතන රිදෙනවා. නෙත්මි කෙන්දරි ගාවාය. රිදෙන්නේ මස්පිඩු තද වෙලා නිසා මම බුරුල් කරන්නම්. කියමින් කමල් ඇගේ වලලු කර වටා තම ඇඟිලි යවමින් සම්භාහනය කරන්නට වියා. කමල් නෙත්මි දෙස බැලුවේය. නෙත්මි දැස් පියාගෙන හිස සෝපාවේ ඇන්දට බර කරගෙන සිටියාය. ඒ දසුන මගේ පපුව පසාරු කරගෙන යන තරම් වේදනාකාරී විය. ඇගේ මුහුණේ තිබුණේ වේදනාවක්ද නැතිනම් කමල්ගේ ස්පර්ශයෙන් ලැබෙන සහනයක්ද කියා වෙන්කර හඳුනාගත නොහැකි විය. ඔවුන් අතර වචන හුවමාරු නොවිය. නමුත් ඒ නිහඬතාවය තුල ගොඩනැගෙමින් තිබුණේ භයානක බැඳීමකි. මම එතනට යාමට සැරසුනෙමි. මම කරන්නම් කමල් යයි කීමට මට අවශ්‍ය විය. නමුත් යම් අදෘශ්‍යමාන බලවේගයක් මා නතර කළේය. ඔවුන් දෙදෙනා අතර ඇති රසායනික බැඳීම දෙස බලා සිටීමේ අමුතු කුතුහලයක් මගේ සිත යට මෝදු වෙමින් තිබුණි. දරුවා හදිසියේම ඇඳ මත පෙරළුණු නිසා මට නැවතත් දරුවා දෙසට හැරෙන්නට සිදුවිය. මම ආපසු බලන විට කමල් එතනින් නැගිට ගොස් තිබුණි. නෙත්මි තවමත් දැස් පියාගෙන ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියාය. පසුදා උදෑසන පරිසරය තවත් අඳුරු විය. මීදුම සහ වැස්ස එකට එක් වී තිබුණි. බංගලාවේ කෑමබඩු අවසන් වී තිබුණි නිසා නගරයට යාමට සිදුවිය. "සුරේෂ්, ඔයා බබා එක්ක ඉන්න. එයාට මේ සීතල ඔරොත්තු දෙන එකක් නෑ එළියට ගෙනිච්චොත්. මමයි කමලුයි ගිහින් බඩු ටික අරන් එන්නම්." නෙත්මි උදෑසන තේ පානය කරන අතරතුර යෝජනා කළාය. කමල්ද ඊට එකඟ විය. "ඕ මචං, අපි ඉක්වනට එන්නම්. මේ වැස්සේ පොඩි එකා ගෙනියන්න එපා. පාරවල් ඉස්සනවා. මගේ ජීප් එකේ යන්න පුළුවන් අපිට විතරයි." මගේ සිතේ දැඩි දෙගිඩියාවක් ඇතිවිය. ඊයේ රාත්‍රියේ සිදුවීම් මගේ මතකයේ රැඳී තිබුණි. නමුත් මට ඊට විරුද්ධ වීමට හේතුවක් නොතිබුණි.
ඔවුන් දෙදෙනා එකම කුඩයක් යට ගුලි වී ජීප් රථයේ දෙසට දුවන අයුරු මම බලා සිටියෙමි. කමල් රියදුරු අසුනට ගොඩ වූ අතර නෙත්මි ඉදිරිපස අසුනට ගොඩ වූවාය. වාහනය මීදුම අතරේ නොපෙනී ගියේය. විනාඩි 30කින් පමණ ආපසු පැමිණිය හැකි ගමනට පැය 2ක් ගත විය. පැය 3ක් ගත විය. ඔවුන් තාම නැත. මම කිහිපවරක් ඇමතුම් ගත්තද දුරකථන වැඩ කළේ නැත. වැස්ස ධාරානිපාතව ඇදහැලෙමින් තිබුණි. වහලයට වැටෙන වැහි බින්දුවල ශබ්දය මගේ සිතේ නොසන්සුන් බව තවත් වැඩි කළේය. මම ජනේලයෙන් මග බලා සිටියමි. සිතේ මැවුනේ නොයෙකුත් චිත්‍රය. මේ ධාරානිපාත වැස්සේ වතුකරේ පාළු පාරවල්වල මීදුම අතරේ නවතා ඇති වාහනයක් තුලේ කුමක් සිදුවිය හැකිද? පිටත අධික සීතලයි. වාහනය ඇතුලේ හීටරය දමා තිබෙන්නට ඇත. වීදුරු සියල්ල වැසූ විට පිටත ලෝකයෙන් වෙන් වූ ඔවුන්ගේම ලෝකයක් එහි මැවෙන්නට ඇත. ඒ පටු ඉඩකඩ තුල ඔවුන්ගේ කතාබහ කොතනට යන්නට ඇත. පරණ මතකයන් අවදිවන්නට ඇත. කමල්ගේ ආකර්ශනීය කතා විලාසයට නෙත්මි හසුවන්නට ඇත. මට දැනුනේ මා මේ නිවසේ සිරකරුවෙකු වී ඇති බවයි. අවසානයේ වාහනේ එන්ජින් ශබ්දය ඇසුනි. මම කුඩයක්ගෙන ඔවුන්ව පිළිගැනීමට ගියමි. වාහනේ නතර කර ටික වේලාවක් යනතුරු ඔවුන් බැස්සේ නැත. මම ලංවන විට දොර ඇරුණි. මුලින්ම බැස්සේ කමල්යා. වාහනේ දොර ඇරෙද්දීම සැර පිරිමි සුවඳ විලවුන් සුවඳක් සහ කාන්තා සුවඳ විලවුන් සුවඳක් එකට මුසූ උණුසුම් වායු ධාරාවක් මා වෙත හමා ආවේය. කමල් මදක් අවුල් වූ හිසකෙස් සකසාගත්තේය. ඔහුගේ මුහුණේ තිබුණේ අපැහැදිලි හැඟීමකි. ඔහු මගේ මුහුණ දෙස කෙලින් බැලුවේ නැත. "සොරි මචං, පාර බ්ලොක් වෙලා තිබුණා. ගහක් වැටිලා." ඔහු කීවේය. නමුත් ඔහුගේ හඬේ තිබුණේ චකිතයකි. ඊළඟට නෙත්මි බැස්සාය. ඇය දුටු විට මගේ සැකය තහවුරු විය. ඇය නිවසින් පිටව යද්දී තිබු පිළිවෙල දැන් ඇය ළඟ තිබුණේ නැත. ඇගේ කොණ්ඩය මදක් අවුල් වී තිබුණි. දෙතාල් සාමාන්‍ය ප්‍රමාණයට වඩා රත් පැහැගැන්වී ඉදිමී ඇති බවක් පෙනුනි. ඇය මා දෙස බැලුවේ බියෙනි. නමුත් ඇගේ දෑස්වල තාමත් නිවී නොගැනිය දිලිසෙන සුළු අමුතු මත්ගතියක් ඉතිරිව තිබුණි. ඇයි පරක්කු වුණේ? මම ඇසුවෙමි. මගේ හඬේ තිබුණි ප්‍රශ්න කිරීමකට වඩා දැනගැනීමේ ආශාවයි. "වැස්සට පාර පේන්නේ නෑ සුරේෂ්. අපි ටිකක් වෙලා වාහනේ නතර කරගෙන හිටියා." නෙත්මි ගොතගසමින් කීවාය. ඇය ඉක්මනින් ගෙට දිව ගියාය. ඇය යන දෙස බලා සිටි මම නැවත කමල් දෙස බැලුවෙමි. ඔහු වැස්සට තෙමෙන නිසා ෂර්ට් එකේ කොලරය උස්සා ගත්තේය. ඒ මොහොතේ මම දුටුවේ ඔබගේ සුදු පැහැති ෂර්ට් එකේ කොලරය අයිනේ බෙල්ලට ආසන්නවම රැඳුණු රෝස පැහැති කුඩා පැල්ලමකි. ඒ නෙත්මිගේ ලිප්ස්ටික් වර්ණයම බව මට හොඳටම විශ්වාසය. කමල් මගේ බැල්ම දෙක ගැස්සී ගියේය. ඔහු වහාම අතින් කොලරය වසාගත්තේය. "සුරේෂ්, අපි..." මම ඔහුට කතා කිරීමට ඉඩ නොදී සිනාසුනෙමි. එය සාමාන්‍ය සිනහවක් නොවේ. වේදනාව සහ කෝපය මුසූ සිනහවකි. "කමක් මේ කමල්. සීතලට පාර පේන්නේ නැති වුණාම වාහනය නතර කරන්න ඉන්න එක පරිස්සම්. එහෙම වෙලාවට කතා කර ඉන්න දේවල් ගොඩක් තියෙනවනේ." වාහනේ ඇතුලේ සීතල යන්නේ නැත නේද? මගේ වචනවල තිබූ ද්විත්වාර්ථය වැටහුණු කමල් පුදුමයෙන් සහ බියෙන් මා දෙස බැලුවේය. මම ඔහුගේ උරහිසට තට්ටුවක් දාම "යමු ගෙට. නෙත්මි බය වෙලා වගේ ඉන්නේ." යයි පවසා ගෙට ගොඩ උනෙමි. රාත්‍රියේ නෙත්මි ඇඳට ආවේ වෙනදාට වඩා නිහඬවය. ඇය මගේ දෙස නොබලා අනිත් පෙත්ත හැරී නිදා ගැනීමට සැරසුණාය. මම ඇගේ පපුව හරහා අත දමා ඇයව මගේ දෙසට හරවාගත්තෙමි. ඇගේ සිරුරෙන් තාමත් වහනය වූයේ වැස්සේ සුවඳ සහ කමල්ගේ මෝටර රථයේ සුවඳ මුසූ අමුතු ගන්ධයකි. "ඔයා අද ගොඩාක් ලස්සනයි." මම ඇගේ කනට කොදුරා කීවෙමි. "කමල් එක්ක ගිය ගමනා ඔයාට හොඳටම මහන්සි පාටයි." ඇය ගැස්සී මා දෙස බැලුවාය. ඇගේ දෑස්වල කඳුළු පිරී තිබුණි. එහි තිබුණේ පසුතැවීමක්ද නැතිනම් හෙළි වූ රහසක් ගැන බියක්ද? මම එය ඇසුවේ නැත. "මට ඔක්කොම දැනගන්න ඕන නෙත්මි. ඔයා කමල් එක්ක වාහනේ ඇතුලේ?" මම වාක්‍ය සම්පූර්ණ කළේ නැත. මගේ ප්‍රශ්නය ඇගේ බෑස් තුල කියෙව්වෙමි. ඇය කිසිවක් කීවේ නැත.
ඇය මගේ පපුවේ හිස හොවාගෙන ඉකිබිඳින්නට වූවාය. මම ඇගේ හිස අත ගෑවෙමි. පිටතින් වැස්ස තවමත් වහි. කමල් ඊළඟ කාමරයේ සිටින බව මම දනිමි. මේ බිත්ති හතර ඇතුලේ දැන් සිටින්නේ අප තිදෙනා පමණක් නොවේ. අප අතර නොවිසඳුණු සදාකාලික රහසක්ද දැන් ජීවත් වේ. හෙට දවස කෙසේ වේවිද යන්න මම නොදනිමි. නමුත් එක් දෙයක් ස්ථීරය. නුවරේලියේ මේ මීදුම පහව ගියද අපගේ ජීවිතවලට වැටුණු මීදුම කිසිදා පහව නොයනු ඇත.